සුබ දවසක් යාළුවනේ. ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවා තේ වෙලාවට කන්න පුළුවන් රසම රස පෑන්කේක් එකක් හදාගන්න විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න. මුලින්ම අපි පොල් පැණි එක හදාගමු. මම මේකට සීනි ග්‍රෑම් 200ක් අරගත්තා. මුලින්ම කරන්න ඕනේ රත් වෙච්ච පෑන් එකකට ඒ සීනි වලින් මේස හැඳි 3ක් මේ විදියට දාගන්නවා. ඊට පස්සේ ටික ටික රත් වෙගෙන එනකොට මේක හැන්ඩකින් කලවම් නොකර මෙන්න මේ වගේ පෑන් එක වටේට කරකව අපි සීනි ටික දුඹුරු පාට වෙනකන් තියාගන්නවා. සීනි ටික දුඹුරු පාට වුණාට පස්සේ මම මේකට උණු වතුර මේස හැඳි 2ක් එකතු කරනවා. උණු වතුර ටික එකතු කරපු ගමන් මේක කැටි ගහන්න බලනවා. හොඳට හැන්දකින් මෙන්න මේ වගේ කලවම් කරලා ඉතුරු සීනි ටිකත් මේකටම එකතු කරන්න. ටික වෙලාවක් යද්දී මෙහෙම කලවම් කරනකොටම සීනි ටික දිය වෙන්න ගන්නවා. මේ පොල් පැණි එකේ රස වැඩි කරගන්න මම කරදමුඟු කුඩු ටිකක් එකතු කරනවා. ඔයාලට කරදමුඟු කුඩු නැත්තම් වැනිලා එකතු කරගන්නත් පුළුවන්. ඔන්න දැන් අපේ සීනි ටික හොඳට කැරමල් වෙලා තියෙන්නේ. දැන් මම මේකට එකතු කරගන්නවා ගාගත්ත පොල් බෑයක පොල්. ඊට පස්සේ ඒක කැරමල් එකත් එක්ක හොඳට කලවම් කරලා ටිකක් තෙත ගතිය අඩු වෙනකන් ලිපේ තියාගන්නවා. පැණි පොල් එක ගොඩාක් වේලෙනකම්ම ලිපේ තියාගන්නත් එපා. දැන් අපි පෑන්කේක් බැටර් එක හදාගමු. භාජනයකට බිත්තරයක් එකතු කරලා වැනිලා තේ හැඳි භාගෙකුයි ලුණු කුඩු තේ හැඳි භාගෙකුයි එකතු කරගෙන මම විස්ක් එකකින් මේ වගේ හොඳට කලවම් කරගත්තා. ඊළඟට මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප් එකමාරක් එකතු කරගත්තා. ඊට පස්සේ දාගත්තා කහ කුඩු තේ හැඳි භාගයක්. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට උකුප්පල් කිරි පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ටික මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරනවා පාන් පිටි ග්‍රෑම් 200ක්. පාන් පිටි ටික එකපාරම අපි මේකට එකතු කරගන්නේ නෑ. දෙපාරකට තමයි මම දාගත්තේ. පිටි ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේ බැටර් එක ගොඩාක්ම දිය කරගන්නෙත් නැතුව උකුවටත් නැතුව මම මේ පෙන්නන ප්‍රමාණයට ගත්තනම් හරියටම හරි. අන්තිමටම මම කළේ පෑන්කේක් බැටර් එක පෙරා ගන්න එක. මෙන්න මේ ගානට ආවනම් පදම හරියටම හරි. දැන් අපිට තියෙන පෑන්කේක් ටික හදාගන්න. රත් වෙච්ච තැටියකට තෙල් ටිකක් ගහලා හැන්දෙන්ම තමයි මම පෑන්කේක් බැටර් එක තැටියට දාගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදියට හැන්දෙන් තුනී කරනවා. ලිපේ ගින්දර අඩු කරගෙන තමයි අපි මේ වැඩේ කරගන්න ඕනේ. අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි පෑන්කේක් එක හීනියට තමයි හදාගන්න ඕන. ඒ වගේම ගොඩක් වෙලා මේක පුච්ච ගන්නෙත් නැහැ. විනාඩියක් විතර එක පැත්තක් පිච්චුනාම ඇති. අද මම මේ පෑන්කේක් එක හදන්න ගත්තේ non stick තෝසෙ තැටියක්. ඔයාලට non stick පෑන් එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. පෑන්කේක් ටික හදලා ඉවරුණාට පස්සේ ගොඩාක්ම රස්නේ නැතුව මද රස්නේ තියෙද්දි තමයි අපි පැණි පොල් ටික එකතු කරගන්න ඕන.
අපි දැන් බලමු පෑන් කේක් එකට පොල් පැන් ටික එකතු කරගන්නේ කොහොමද කියලා. පොල් පැණි ටික මෙන්න මේ වගේ එකතු කරලා ඊට පස්සේ මේක හිමින් සැරේ මෙන්න මේ විදිහට රෝල් කරගන්න ඕන. මේ තියෙන්නේ අපි හදාගත්ත පෑන් කේක් එක. මේ විදිහට අපේ රෙසිපි එක බලලා ඔයාලත් පෑන් කේක් හදලා බලන්නකෝ කොහොමද රස කියලා. ඒ වගේම අපේ MyKM YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.